සුබ දවසක් කියලා ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මధు ස්වීට් හෝම් අපේ YouTube channel එකට. ඔන්න ඉතින් මම අද ඔයාලට ගෙනාවා වෙනස්ම විදිහකට හදන රස මාළු හදන විදිහක් තමයි අද මම ඔයාලට ගෙනාවා. ඉතින් මේ විදිහට හදලා බලන්න අනිවාර්යෙන් ඔයාලට ආස හිතෙනවා. කවුරු හරි ගෙදරට විශේෂ අමුත්තෙක් නෑදෑයෝ කවුරු හරි එනවනම් ඒ වගේම ගෙදර මොනක්ම හරි විශේෂ සාදයක් වගේ තියෙන වෙලාවක මේක හදලා බලන්න ඔයාලට ඇත්තටම ආස හිතේවි. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඇත්තට මේක මගේ රෙසිපි එකක්ම නෙමෙයි. මේක අපේ මහත්තයාගේ රෙසිපි එකක්. ඉතින් හස්බන්ඩ් හදපු එක තමයි මම අද ඔයාලට මේක හදන්නේ කොහොමද කියලා දෙන්නේ. ඉතින් අද අපි මේ අරගෙන තියෙන්නේ කෙලවල්ල මාළු. ඉතින් ඔයාලට කැමති මාළු జాතියකින් මේක හදාගන්න පුළුවන්. ඉතින් හැබැයි ඒ ගන්නකොට ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. ටිකක් කටු අඩු ටිකක් ලොකු කෑලි කපා ගන්න පුළුවන්. අර සාමාන්‍ය කියන්නේ කුටි මාළු කියලා අන්න ඒ වගේ මාළු ගන්න පුළුවන් නම් ඇත්තට මේකට හරිම ලේසි. මොකද මේක අපි තම්බලා බෙදලා හදා ගන්න එකක්. ඉතින් ඉස්සෙල්ලාම මේක මේ විදිහට කුටි විදිහට කෑලි විදිහට කපාගෙන මේකට ලුණු ගම්මිරිස් කුඩු ඒ වගේම කහකුරු ටිකක් 3-5 මස් කරි ඒ වගේම ගොරක පේස්ට් එකේ ටිකක් දාලා මේක හොඳට අත ගාගෙන පැය භාගයක් පැයක් විතර හොඳට මේක සීසන් වෙන අපි දැන් පැත්තකින් තියාගන්න ඕන. ඊට පස්සේ තමයි මේක ඉතුරු ටික කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් දාලා වතුර ගොඩාක් දාගන්න එපා. සාමාන්‍ය මාළු තැම්බෙන්න පුළුවන් ගානට වතුර ටිකක් දාලා අපි මේ මාළු ටික හොඳට තම්බ ගන්න ඕන. අපි අර මාළු වෑංජනයක් හදනවා වගේම හැබැයි අපි මේ වෙලාවේ ලුණු සුදු ලුණු රම් පෙකර පිංච මේ වගේ රසකාරක කිසිම දෙයක් දාගන්නේ නැහැ. අර අපි කලින් අත ගාගෙන මැරිනේට් වෙන්න තිබ්බ මාළු ටික තමයි මේ විදිහට වතුර ටිකක් දාලා හොඳට තම්බ ගන්නෙ. මාළු ටික හොඳින් මේ විදිහට තැම්බුණාට පස්සේ අපි මේ මාළු ටික මෙන්න මේ විදිහට බා ගන්න ඕන. කැල ටික වෙනම ඒ කියන්නේ වෙනම භාජනයකට අපි මේ ටික බා ගන්න ඕන හොදි නැතුව. හැබැයි ඔයාලා එහෙම කියලා ඊට පස්සේ මේ හොදි ටික මෙතනින් අයින් කරලා දාන්න එපා. මොකද මේ හොදිත් අපිට ඕනේ. ඉතින් අපි ඒක නිසා මේ හොදි ටිකත් කියන්නේ මේ අපේ මාළු තැම්බිච්ච වතුර ටිකත් අපිට පස්සේ වුමනා වෙනවා. ඒක නිසා අපි ඒ ටිකත් පැත්තකින් තියාගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට අපි තෙල් තාච්චියක් ලිපේ තියලා අපි අර කලින් වෙන් කරගත්ත අපේ මාළු කෑලි ටික තියෙනනේ. අන්නේ මාළු කෑලි ටික හොඳට ගැඹුරු තෙලේ බෙද ගන්න ඕන. ඉතින් අපි මේ විදිහට අපේ මාළු ඔක්කොම ටික බැදගමු. බැදගෙන ඉවර වුණාට පස්සේ අපි බලමු තව කොහොමද මේක අපි හදාගන්නේ කියලා. ඉතින් අපේ මාළු ටික ඔක්කොම අපි බැදගෙන ඉවරයි. අපි දැන් බලමු අපේ මේ ඩෙවල් කරි එකට ඕන කරන දේවල් මොනවද කියලා. ඉතින් මෙතන තියෙනවා ඒ ඕන කරන අනිත් දේවල් ටික. ඉතින් මෙතන තියෙනවා සූදුරු මාදුරු අරන් තියෙනවා. ඒ වගේම එනසාල් තියෙනවා. තව තියෙනවා ඔලුහාල අරගෙන තියෙනවා. ඒ වගේම කරාඹු නැටි තියෙනවා. මේ තියෙන කුරුඳු පොතු, කරාඹු නැටි, සූදුරු මාදුරු එනසාල් මේ විදිහට පොඩ්ඩක් තල්ලා අරගෙන තියෙනවා. මෙතන මේ තියෙන්නේ ඔයාලට පේනත් උළුහාල්. ඒ වගේම මෙතන අරගෙන තියෙනවා ඔරිගානෝ ටිකක්, තයිම්ස් පොඩ්ඩක් අරගෙන තියෙනවා. ඉතින් මේ දෙක ඇත්තටම අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. මේ තයිම්ස් ඔරිගානෝ ඔයාලා ගෙදර තියෙනවා නම් විතරක් පාවිච්චි කරන්න පුළුවන්. තව මෙතන අරගෙන තියෙනවා සියමල බිග් 2-3ක් තියෙනවා. ඒ වගේම ගොරක පොඩි කෑල්ලක් දෙකක් අරගෙන තියෙනවා. මෙතන නැති දෙයක් තියෙනවා. තව පොඩි තක්කාලි ගෙඩියක් පුංචියට කපලා අරගන්න ඕන. ඉතින් ඒක නම් මෙතන නැහැ. ඒකත් ඔයාලා අරගන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙතන තියෙනවා මේ විදිහට පුංචියට කපාගත්ත ලොකු බීලුණු ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. තව තියෙනවා රම්පේ කරපිංචා. ඊට පස්සේ පුංචියට කපාගත්ත සුදුලුණු බිග් 2-3ක් අරගෙන තියෙනවා. තව මෙතන පැත්තෙන් තියෙනවා චුට්ටක් ඉඟුරු පුංචි කෑල්ලක්. ගොඩක් දාගන්න එපා. ඉඟුරු පුංචි කෑල්ල මේ විදිහට හොඳට තලාගෙන අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන අරගෙන තියෙනවා ඔයිස්ටර් සෝස්, ඒ වගේම සෝයා සෝස්. මේ තියෙන්නේ
ෆිෂ් සෝස්, ඒ වගේම තක්කාලි සෝස්. ඉතින් මේ තියෙන සෝස් ಜಾති හතරත් අපි මේ අපේ මාළු රෙසිපි එකට අද පාවිච්චි කරනවා. එහෙනම් අපි ඊළඟට බලමු අපේ මේ මාළු රෙසිපි එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට තෙල් පොඩ්ඩක් රත් වෙන්න තියලා ඒකට අපි දාගන්නවා රම්පේ කරපිංචා. ඊපස්සේ මේකට ඉඟුරු දාගෙන තව ඊට පස්සේ මම මේකට දාගන්නවා සුදු ලුණු ටිකක් මේ විදිහට. මේ විදිහට සුදු ලුණු ටික දාගෙන මේක පොඩ්ඩක් කවලම් කරගෙන ඊට පස්සේ මේකට එකතු කරගන්නවා අර අපි පොඩියට කපාගත්ත බී ලුණු ගෙඩි දෙක. දැන් අපි මේ විදිහට කවලම් කරගන්න ගමන් අපේ මේ ලුණු සුදු ලුණු මේ ටික ඔක්කොම හොඳට ටෙම්පරාදු කරගන්නවා ටිකක්. ඊට පස්සේ අපි මේකට එකතු කරගත්තා මේ විදිහට පුංචියට කපාගත්ත අර මම කලින් කිව්වා වලට තක්කාලි ගෙඩියක් ඕන කරනවා කියලා ඒක මම මේකට දාගත්තා. ඊට පස්සේ රසායන අපි මේක ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු දාද්දී ටිකක් පරිස්සම් වෙන්න. මොකද අපි කලින් මාළු බදින්න කලින් අපි ඒකට ලුණු දාලා මේක තඹ ගත්තේ. ඒක නිසා ලුණු එකතු කරද්දී පොඩ්ඩක් පරිස්සමට ලුණු චුට්ටක් එකතු කරන්න. ඊට පස්සේ මේ විදිහට අර කලින් අපි තෙපරාදු කරගත්ත මිශ්‍රණය පොඩ්ඩක් භාජනයේ පැත්තකට කරලා මෙතන තෙල් ටිකක් දාගෙන අපි දැන් තමයි මේකට මේ අර එනසාල් කරාමලට කුරුඳු පොතු මේ ටික ඔක්කොම දාගන්නේ. දාගෙන අපි මේ ටික මේ විදිහට ටිකක් සුවඳ එන්න තෙපරාදු කරගන්න ඕන. ඉතින් ඔයාලට මේ ටික කලින් දාගන්නත් පුළුවන්. හැබැයි අපේ මහත්තයා නම් මෙන්න මේ වෙලාවේදී තමයි මේක එකතු කරගෙන තෙපරාදු කරගන්නේ. ඊට පස්සේ මේ එකතු කරගන්නේ 3-5 කුඩු තේ හැඳි කාලක් විතර. ඒ වගේම මස් කරි 3-5 තේ හැඳි පාගයක් විතර එකතු කරගන්නවා. ගොඩාක් එකතු කරගන්නේ නැහැ. ඉතින් ඔයා සැර කන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේවා ටිකක් වැඩිපුර දාගන්න. ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් ඔයා ටිකක් සැර වැඩිපුර කන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේකට කොච්චි අර දැන් තියෙන නයි කොච්චි තියෙනවා. ඒ වගේම අම්මු මිරිස් මේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. නමුත් අපේ ගෙදර වැඩි සැර කන්නේ නැති නිසා අම්මු මිරිස් කොච්චි මේ කිසිම දෙයක් මේකට පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලා සැර වැඩි කරගන්න පුළුවන් විදිහට මේ විදිහේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි කතාවෙන් කතාවෙතින් මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට මැදින් පොඩි වලක් වගේ හදා ගන්න ඔයා මේ අර තෙම්පරාදු කරගත්ත ඔක්කොම ඔයා මේ විදිහට වටේට තියෙන විදිහට. ඊට පස්සේ මේකට සීනි මේසන් දෙකක් විතර මේ විදිහට එකතු කරගෙන ඒක පොඩ්ඩක් රත් වෙන්න දෙනවා. මේ රත් වෙන ගමන් මෙයා මේකට තව දේවල් එකතු කරනවා. ඉතින් ඔන්න ඉස්සෙල්ලාම එකතු කරනවා සොයා සෝස් ටිකක් මේ විදිහට. ඊට පස්සේ එකතු කරගන්නවා ඔයිස්ටර් සෝස් ටිකක්. ඊට පස්සේ ෆිෂ් සෝස්. අන්තිමේට මෙයා එකතු කරගත්තා තක්කාලි සෝස් ටිකක්. ඉතින් තව තක්කාලි සෝස් ටිකක් එයා දාගත්තා. මේ විදිහට සෝස් ಜಾති හතරම දාගත්තට පස්සේ ඔයාලට කැමති විදිහට කැලමිරිස් එකතු කරගන්න පුළුවන්. අපේ මහත්තයා නම් මේ විදිහට කැලමිරිස් හඳි දෙකක් විතර එකතු කරගත්තා. ඒ කියන්නේ තේ හඳි දෙකක් විතර. ඒකට ගොඩාක් සැරෙන්නේ නැති නිසා. ඉතින් ඔයාලා කැමති සැරකට මේකට කැලමිරිස් දාගන්න පුළුවන්. දාලා ඉවරලා මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ අන්තිමේට මේකට මේ වෙලාවේදී එකතු කරගන්නවා අර අපි කලින් තම්බල බෙදාගත්ත අපේ මාළු කෑලි ටික. ඉතින් මේ ටිකත් කවලම් කරගෙන මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන අපේ මේ මිශ්‍රණය හොඳට දැවටෙන විදිහට. ඉතින් ඔයාලට පේන්නේ නැති අපේ මහත්තයා නම් මේක හොඳට කවලම් කරගත්තට පස්සේ තව ඊට උඩින් තක්කාලි සෝස් ටිකක් දාගත්තා. දැන් මේ වෙනකන් අපි දැක්කේ අර ඩෙවල් එකක් හදනවා වගේනේ. ඉතින් අපි අන්තිමේටම අර කලින් තඹගත්ත මාළු හොදි එක
මාළු තඹගත්ත මාළු හොදි එකත් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්න. ඉතින් ඒකයි කියන්නේ මේක ඇත්තටම ඩෙවල් එකකුත් නෙමෙයි මාළු කරි එකකුත් නෙමෙයි. මේක මික්ස් එකක්. ඒ කියන්නේ ඩෙවල් කරි එකක් වගේ තමයි මේකේ යන්නේ. ඉතින් මේක ඒකට හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. ඔයාලට ආයෙ මේක හදලා බලන්න හිතෙනවා ඒ වගේ විශේෂ වෙලාවක. ඉතින් මේ විදිහට මේක හොඳට කවලම් කරගෙන මේක ටිකක් විනාඩි 5ක් විතර ලිපේ තියාගන්න පොඩක් වහලා. මොකද එතකොට තමයි මේක තව හොඳට රස වැඩි වෙන්නේ. ඉතින් විනාඩි 5කට විතර පස්සේ බලනකොට ඔයාලට පේනවා ඇති අපි අර දාගත්ත මාළු හොදි එක මේ විදිහට හොඳට උතුරනවා. ඒ වගේම දැන් මේ ග්‍රේවි එක වගේ එක ටිකක් උකුයි. ඉතින් දැන් හරි. දැන් අපිට පුළුවන් ලිප ඕෆ් කරලා මේක කෑම මේසෙට පිළිගන්නන්න. ඉතින් මේ තියෙන්නේ අද අපි ඔයාලට හදන්න කියලා දුන්න රසම මාළු කරි එක. එහෙම නැත්නම් ඩෙවල් කරි එක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේක ගොඩාක් රස මාළු රෙසිපි එකක්. හදලා බලලා කොහොමද කියලා රස කියලා පළවෙනි අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් රස කෑම හදන විදි ඔයාලට දැනගන්න පුළුවන්. අපිත් එක දිගටම හිටියොත් අපි ඉස්සරහට තව මේ වගේ රස කෑම හදන විදිය ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අමතක නොකර අපේ channel එක subscribe කරලා අපිත් එක දිගටම ඉන්න. ඉතින් අපි ආයෙත් මේ වගේ රස කෑමකින් හම්බ වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.